තාත්තා කවුද කියලා? මේ ආනේ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. නුවණ කියන එක ශරීර ප්‍රමාණයෙන් නම් මනින්න බෑ. සමහරක් විට හාබැටේ ක්‍රමේ හරියන්නත් පුළුවන්. අනේ මේ මුවහාමි ඔය අන්තිදී කාවට දෙවෙනි නෑනේ. අපි කතා කරගත්තු විදිය හොඳයි. හැබැයි මටත් තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඒක මොනවද? කවුද ඉස්සල්ලාම සිංහරාලට පිළිවෙන්නේ කියන එක? අපි කවුරුත් ඉතින් අපේ කනට ආදරේ ඉන්නේ. ඒක නම් ඇත්ත තමයි. යාළුවෝ එකතු වෙලා යන්නේ සිංහරාල ළඟට. සිංහරාල කැමති වෙයිද දන්නේ නෑනේ මේ ක්‍රමයට. කැලේ සත්තු වෙමින් ළඟා වුණා ගිලෙන වෙත. කොරව නිදා සිටින සිංහරාල මුණ ගැහෙන්න. මේ ගෝනාමි ඔයාගෙන මේ අදහස ඔයම ගින් සිංහරාලව අවදි කරන්නකෝ. අනේ මේ හාමි මෙයාම නම් හදන්න නෑනේ. එහෙම නෙවෙයි. අපේ මේ වඳුරාමින ඒක උඩමනින්වත් පුළුවන් නේ. ඒක නිසා සිංහරාල ආදි කරන්න අපි මේ වඳුරාමේ යමු. එහෙම හොඳයි නේද? මට නම් බෑ සිංහරාලව අවදි කරන්න. පැනපු ගමන් මාව අල්ලන්න කයි. එහෙම නෙමෙයි. අපි ඔක්කොම ඉක්කසදී කතා කරමු. මේක නම් ආශ්චර්යයක්. මේක එළියම දිවුවම මාසරයි. ගැට්ටාට කමා කරන වෙන දේවයන් වහන්සේ. අපි මේ ආවේ ඔබතුමාට යමක් දැනුම් දෙන්නයි. යසනාමර මුව වැටියා. මට උඹ දකින්නකොට කාටට ගැලවුණා. ඔනේ සිංහරාල අපි කියන පොඩ්ඩක් අහන්නකෝ. ඒ කැලේ සත්තු ඔක්කොම ආවේ රෝකක් හරි වැඩක් අටේ උන්නකනේ. ඊයම බලන්න. දේවයන් වහන්සේ ඉරකරාල සතුන් නරන්න එපා. තමන්ගේ පැවැත්මට නොමනා තරම් සතුන් මැරීම විශාල අපරාධයක්. විශාල පාපයක්. ඔබතුමා මේ විදිහට සතුන් විනාශ කරනකොට ඔබතුමා රත් වෙන්නේ ආමනේ මැරෙන්න. දේවයන් වහන්සේ අපි ආවේ ඔබ වහන්සේට යෝජනාවක් කරන්න. යෝජනාවක්. ඊයෝ බලන්න. අද පටන් සෑම දිනකම ඔබ වහන්සේගේ ලැබෙන එක්සියුමාරුගේ මාංශ දානේ දෙන්න. හරි වගේ හරිමත්. තෝපිනාස්ති මාවහම දෙදලා මන්දලා. අනේ නේද ස්වාමීනි. ඔබතුමා මේ දෙන්න වෙලා ඉන්න. අපි අපේ කොරොන්දු ඉටු කරන්න. වාටම මන විශ්වාස නැහැ. අපි විශ්වාස කරන්න දේවයන් වහන්සේ. ඉන්නත් තෝපගේ යෝජනා ආප්තෝපදේශ ආදීශ මනස්කාර මම තෝපගේ යෝජනාවට එකඟයි. හැබැයි මම මේ දෙන තුල සිටින විට යම් දිනක මාගේ බෝධින සදා සිව්පාය වුණා වූ මාගේ මුඹලට නිකුම ලබාගන්න. දෙන්නයි. දේවනා දේවයන් වහන්සේ. මා ඉතින් හොඳටම බඩයි. මොකද බඩම ඉඳ අඩුවනේ. මාම හරි කැමති ලාපඩි මුවමක් ගන්න. මගේ දරුවා අරන් ගියා. මම කොහොමද මගේ දරුවා නැතුව ජීවත් වෙන්නේ? මමත් යනවා සිංහරාල ළඟට. මුවාමි පරිස්සමෙන්
තීරණ ගත්තොත් ඕනෑම දෙයක් සාර්ථක කරගන්න. ආදිෂ්ඨානය තිබ්බොත් මොන වැඩේද කරන්න බැරි. තෝනක් ඉමුණ තාතිලේ කෙනෙකුණත් ඊටා බස්සලට රැවටෙනවානේ. මං අහගෙනයි හිටියේ ඔය දෙන්නගේ කතාව. මොනවා කරන්නද මේක අපි ලබා උපන් හැටිනේ. ඉතින් මං කොහමද මේ අම්මයි පුතයි වෙන්වෙනව බලන් ඉන්නේ. ගවහාමිනේ මේක මනත් සිංහල ළඟට නොයා ඉන්නකෝ. නොයා ඉන්න? එතකොට සිංහයාවිත් අපිව මරන් කයිනේ. මරන් ගන්නේ ඉතින් ඔය ජීවත් වෙනවද? කානේ ආව. ඔහෙට පුළුවන් දෙයක් කියන්නකෝ. පුළුවන් දෙයක් තමයි කිව්වේ. ගවහාමිනේ දැන් අතරයි යන්නකෝ. සතුටින් ඉන්නකෝ. අනේ අම්මේ. ඉතින් අපි යම්කෝ. හාමි මොකක් හරි කරાવી. ඔයාට ගොඩාක් පිං. සිංහරාලගෙන් අපිව බේරගත්තට. ඕක සුළු දෙයක්. එහෙනම් අපි ගිහින් එන්නම්කෝ. තමයි කල්පනාවෙන් උඩ කරන්න ඕනි වෙලාව. කෑමට කිසිවක් නොලැබුණ සිංහරාල වියල්පැටි. කේතියේ කුකුර සිටියා පෙර මගට ඇවිත්. ආපැංචා හෙමින් ළඟා වුණා ගිරිලෙන වෙත. ආපැංචා සුදු විගතම පැන්නා ඉදිරියට ගැත්තාට කමා කරනු ගැන දේවයන් වහන්සේ මාවැනි රුද්‍රමාංශි ඉල්ලූ සිව්පාවෙකු ඔබ වෙතේ මට ප්‍රමාදුනේ මාගේ වරදකින්ද නොවේ අනෙක් සිව්පාවගේ වරදකින්ද නොවේ එම සම්පූර්ණ වරද වෙන කෙනෙකුගේ ස්වාමී මොනවා? මේ කඩේ මට විතරක් තවත් කට්ටිය ඉන්නවද? බල හිනස්ස. බල කීතු කර මරාගමන්නට බැර. මේ කවුන්දයි? අනුත්තර වූ නායකයාණන් වහන්සේ ඔබ වහන්සේගේ විචලයක මේ ශාල් ප්‍රමාණ නොවන නිසා ශාය දෙනකු වෙතේ මට පිටත් වුණා. එයින් මේකෙදු තමයි මා. ඉතින් වටේ යන්න නැතුව කියාකෝ ආවෝ. ඉතින් අපි එනකොට මහා ගාම්භීර සිංහය අපේ ඉදිරියට ආවනේ. අපි කොහෙද යන්නේ කියලා අපේ ඇඟට කඩම් පැන්නා. ඉතින් ඉතින් අපි කීවා අපගේ ස්වාමියෝ සිංහරාජානන් වහන්සේගේ ගොජුන් පිණිස යනවා කියලා. ඉතින් ඉතින් කීවා මොකද කිනවද විකලේ නෑ කියලා. එහෙම නෝ හරි. තාකඩියෙක් පන්ජනිගේ කියලා කිව්වා. මොනවා? ඒ නිවට සිංහා දන්නේ නැහැ. මේ මං කවුන්දයි කියා. වා මේ උඩ සිංහාගේ මාව යගෙන ආව. ඔබ වහන්සේ මේ ගමන නොයා ඉන්න. ඔබ වහන්සේට කුමක්කෝ සිදුනොත් අපි කෙසේද ඉවසාගෙන සිටින්නේ. නොඹ බියාවිලේ නෑ. වා ගෙට ගියා.
කියන එකම කියනවනේ. ඒ කමට පිළිතුරක්. මම අද ඕක